ඉතින් කොහොමද යාළුවනේ අදත් ඔන්න මම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඔයගොල්ලන්ට පේනවනේ අද මම මොනවද හදන්න යන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ව ආදරෙන් මගේ Blogs of Yummy SL channel එකට පිළිගන්නවා. ඉතින් බලමු අද අපි මොකද්ද හදන්නේ කියලා. අද අපි රසට සෝයා එකක් තෙල් දාගමු. කොහොමද හදන්නේ කියලා බලමුකෝ. මේ බලන්නකෝ මම ඒකට අරගත්තු දේවල්. ඔයාලට පේනවනේ එකින් එක කියන්න ඕනේ නැහැනේ. මේකට පුළුවන් නම් ඕගොල්ලෝ මාළු මිරිස් ටිකක් එකතු කරගන්න. මම නම් ආසම රසක් තමයි මාළු මිරිස් කියන්නේ. මාළු මිරිස් දාපුවාම අමුතුම රහක් තමයි කෑම වලට එන්නේ. තියෙනවා නම් ඕගොල්ලෝ මාළු මිරිස් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේ අමුද්‍රව්‍ය ටික අරගත්තා. මේ ඕගොල්ලන්ගේ රස සැර අනුව මේ මිරිස් කුඩු පහේ කුඩු ටික එකතු කරගන්න. මේකේ මේ සුදු පාටට තියෙන ලුණු කුඩු, උළු හාල් ටිකක්, කළු පාටට තියෙන නම් ගොරක කෑලි කුඩු ටිකක්, ලුණු ඇඹුල් ඕනනේ ඕනම කෑමකට. ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි මේ සෝයා මීට් ටික. මම මේ කඩෙන් ගෙන ආපු සෝයා ටිකක් ඕගොල්ලෝ කැමතිම සෝයා එකක් ඕන වර්ගයක් අරගෙන පොඟවලා ලුණු ටිකක් දාලා මම මේ පොඩි කෑලි වලට කපා ගත්තා. මේ බලන්නකෝ. මම පොඩි කෑලි වලට කපා ගත්තා. මෙහෙම හදපුවම අස්වැන්න ටිකක් වැඩි. ලොකු කෑලි කන්නත් අමාරුයිනේ නිකන් 5 අල්ලන්නෙත් නැහැ එතකොට. මේ විදිහට හදාගත්තාම රසයි. අපි දැන් බලමු හදන්නේ කොහොමද කියලා ඉතින්. බලන්නකෝ වෙනදා වගේම මම තෙල් ටිකක් ලිපේ තියලා ලුණු සුදු ලුණු ටිකක් වැදෙන්න දැම්මා. මේ දෙක නැතුව නම් ඉතින් කෑම හදනවා බොරු නේද යාළුවනේ. අනිවාර්ය දෙයක් තමයි ඉතින් සුදු ලුණු කියන්නේ ඉතින් අගුණ දෙයක්වත් නෙමෙයි. අපි තෙල් වැදුණු වර්ග හදනකොට ටිකක් වැඩිපුර සුදු ලුණු එකතු කරගන්න. ඒක කොහොමත් අපේ ඇඟට ගුණයි. අමුතු රසකුත් එනවනේ. ඒවා ඉතින් වැදෙනකොට හරි සුවඳයි. මේ වගේ එන කෑම සුවඳ මම හරියට විඳිනවා. මේ මාර්ම මේ කලාවක් තමයි උයනවා කියන එකත් මේ හරි සුවඳයි. මේ කෑම හදනකොට එන එක සුවඳවල් වලට මම හරිම ආසයි. ඕගොල්ලෝ කෑම හදනකොට රස විඳලා හදන්න ඉතින්. එතකොට තමයි රස කෑම හැදෙන්නේ. අපි මේක ටිකක් බෙදෙන්න දෙමු. බලන්නකෝ යාළුවනේ. මේ ටික සුදු ලුණු ටික බැදුනහම මම 5 වර්ග ටික එකතු කරගත්තා. ඒකට මම අබ එකතු කරගෙන තිබුණ නැහැ. ඕගොල්ලෝ අබ ටිකක් තියනවා නම් එකතු කරගන්න. මේක දැන් ලස්සන පාටක් එනකන් ටිකක් අපි ටෙම්පරාදු කරගමු. දැන් නම් ලස්සන පාටකට බැදීගෙන එන්නේ. අපි තක්කාලි ටික එකතු කරගමු මේකට. සුට්ටක් අඳුරුයි නේද? උදේ පාන්දරින් අද මමත් කෑම හදන්නේ. ඉතින් එතකොට උදේම ගන්න නිසා සුට්ටක් අඳුරුයි වගේ. ඒක ගැන ඉතින් වැඩි හිතන්න එපා. ඉතින් රසට කෑම ටික හැදෙනවා නම් එච්චරයිනේ නේද? තක්කල් ටිකක් මැලවිගෙන එනකොට යාළුවනේ අපි වතුර චුට්ටක් විතර එකතු කරගමු. නැත්තම් සෝයා ටික දාපුවාම මේ ඒකට උරා ගන්නේ නෑ මේ 5 ටික. වතුර චුට්ටක් විතර එකතු කරගමු අපි. මේක ටිකක් අපි හොඳින් උතුරවා ගමු. බලන්නකෝ යාළුවනේ දැන් නම් කරීක උතුරනවා. මේක දැන් සෝස් එකක් වගේ. ඔයාලට ඕන නම් මේ වෙලාවේ සීනි ටිකක් මේකට එකතු කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ රස පදම අනුව. මම සීනි එකතු කරන්නේ නැහැ අද. මේ නිකන් තමයි මේක ටෙම්පරාදු කරගන්නේ. සීනි ටිකක් එකතු කරගත්තොත් රසයි. මතක් කරලා තිබුණොත් මාළු මිරිස් ටිකක් එකතු කරගන්න. ඒකේ තියෙන අමුතුම රසක්. මාළු මිරිස් වල එන රස වෙන මොකකින්වත් ගන්න බෑ. ඒකේ රස ඒකෙන් විතරයි ගන්න පුළුවන්. තියෙනවා නම් මාළු මිරිස් ටිකක් එකතු කරගන්න. මේකට මේ වෙලාවේ ඔයගොල්ලෝ ලුණු ඇඹුල් හරියට බලා ගන්න. සෝයා දාපුවාම ලුණු ඇඹුල් බලන්න අමාරුයිනේ. ඒ ටික ඔක්කොම මේකට උරා ගන්න හින්දා. ඒක නිසා මේ වෙලාවේ ඔයගොල්ලෝ ලුණු ඇඹුල් ටික හොඳට බලා ගන්න. වතුර ටිකක් හිඳීගෙන එනකොට යාළුවනේ අපි සෝයා ටික එකතු කරගමු.
සෝයා ටික දාලා හොඳට මේක කලවම් වෙන්න දෙමු. මේ වතුර ගතිය දිය ගතිය සෝයා එකට හොඳට උරා ගන්නකම් අපි ලිපේ තියලා මේ තියමු. මේකේ වතුර ටික හිඳෙනකන් ටිකක් අපි ලිපේ තියා ගන්න ඕනේ. එතකොට තමයි මේ සෝයා එකට මේ ලුණු ඇඹුල් ඔක්කොම පදමට අල්ලගන්නේ. මිරිස් කුඩු වල ලස්සන පාට ගතිය. සීනි දාපුවම තමුතුම රසක් තියෙනවා. ඔයාලා කැමති නම් සීනි ටිකක් එකතු කරගන්න. මේක අපි ටික වෙලාවක් තියෙන්න දෙමු. මේ 5 ටික උරා ගන්නකම්. බලන්නකෝ දැන් මං කරි එක හදාගෙන ඉවරයි. ලිප නිවා ගත්තා. බලන්නකෝ ලස්සන පාට. ඒ වගේම මේක හරිම රහයි. සෝයා කියන්නේ ඉතින් රස කෑමක් නෙවෙයිනේ. අපි රස කරලා හදාගන්න විදිහ ඉතින් හොයා ගන්න ඕනේ. රසට කෑම හදන්න ඕගොල්ලොත් ඉතින් උත්සාහ කරන්න. ඉතින් වෙනදා වගේම ආදරෙන් සතුටින් උයන්න. ගෙදර අයට රසට කෑම ටික හදලා දෙන්න. ඒගොල්ලොත් ඉතින් රසට කන්නේ ඕගොල්ලෝ රසට හදලා දුන්නොත්නේ. ඉතින් ආයෙත් දවසක මම රස කෑමක් අරගෙන එනකන් ගිහිල්ලා එන්නම්.